අප රජයේ බලයට පැමිණීමත් සමග දෙන ලද ප්‍රධාන පොරොන්දුවක් වූයේ පැරණි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කොට මානව හිමිකම් ආරක්ෂා වන පරිදි මිනිසුන්ගේ භාෂණයේ අයිතිය තහවුරු වන පරිදි නව ත්‍රස්තවාදයට එරෙහිව පනතක් සෑදීමයි. ඒ අනුව දැනට මාස කිහිපයකට පෙර ජනාධිපති නීතිඥ ප්‍රියන්සි අර්ශකෝණරත්න මහතා ප්‍රමුඛ විද්වතුන් 17 දෙනෙක්ගෙන් සැදුම්ලත් කමිටුවක් පරණ නීතිය ඉවත් කර අලුතෙන්ම ත්‍රස්තවාදයේ සම්බන්ධයෙන් වූ පනතක් ගෙනීමට කටයුතු කරනු ලැබුවා. මේ වන විට එය භාෂා තුනෙන්ම සකස් කොට මා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ ඉදිරිපත් කරනු ලැබූ එම කෙටුම්පත් තුන මේ වන විට අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට උඩුගත කරනු ලබ තිබෙනවා. අප විශ්වාස කරනවා මේ ඊටාම සියුම් සහ සංවේදී අපේ රටට විශාල වැදගත්කමක් ඇති පනතක් නිසා කෙලින්ම කැබිනට්ටුවට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම මහ ජනතාවගෙන් අදහස් විමසීම සඳහා ජනතාව දැනුවත් කළ යුතු බව. ඒ අනුව මේ වන විටත් නව නීතිය භාෂා ත්‍රිත්වයෙන්ම නිල වෙබ් අඩවියේ උඩුගත කර තිබෙනවා. ඉතින් මම ජනතාවට ආරාධනා කරනවා අපි ලබන වසරේ පෙබරවාරි 28 වෙනිදා දක්වා ජනතාවගේ අදහස් උදහස් ගැනීමට මෙහි තව සංශෝධනයන් කළ යුතු නම් එක් කුමක්ද යන්න සම්බන්ධයෙන් අදහස් ගැනීමට මේ කාලේ විවෘතව පවතිනවා. මම ඔබලාගෙන් ඉල්ලා හිටිනවා ඉතින් ඕනෑකමින් ඒවා බලලා රජයට සහාය වෙන්න කියලා අලුත් අදහස් උදහස් ලබා දී. මං ස්තුතිවන්ත වෙනවා මේ වන විටත් යම් පුද්ගලයන් ප්‍රමාණයක් යම් සිවිල් සංවිධාන වෘත්තීය සමිති නායකයන් පවා ඔවුන්ගේ අදහස් මේ පනත පිළිබඳවත් පනතේ යම් වගන්ති පිළිබඳවත් දැනටමත් අපිට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියල්ලම ඊටාම සාධනීය ලෙස සලකා බලනවා. පෙබරවාරි 28 න් පසු රියන්සි අර්ශකෝණරත්න ප්‍රමුඛ කමිටුව මගින්ම එම සියලුම සංශෝධනය සඳහා වූ යෝජනා සලකා බලමින් ඉතා සාධනීයව මෙම පනත වෙනස් කිරීමට අවශ්‍ය පියවර අපි ගනු ලබනවා. ඒ නිසා ඔබලාට මේ දකින්න තිබෙන්නේ අවසානාත්මක වූ පනතක් නොව නමුත් ජනතාවගේ අදහස් උදහස් සහ සංශෝධන යෝජනා ගැනීම සඳහා වූ කෙටුම්පතක් වශයෙන් තමයි ඔබ ඉදිරියේ තිබෙන්නේ. මේ කිසිදු දෙයක් අවසානාත්මක නැහැ. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම සිවිල් සංවිධානයකට ඕනෑම වෘත්තීය සමිතියකට ඕනෑම පුද්ගල කණ්ඩායමකට හෝ තනි පුද්ගලයෙකුට මෙහි අදහස් දක්වන්න හැකියාව තිබෙනවා. ඒ වගේම අපි මේ සියල්ලම සාධනීයවගෙන ඒ වෙනස්කම් කිරීම සඳහා අර කමිටුවට අපි නැවත බාර දීමක් සිදු කරන ලබනවා. ඒ නිසා මම අවසන් වශයෙන් ඔබලාගේ ඉල්ලා හිටින්නේ මේ අවස්ථාව ප්‍රයෝජනටගෙන මේ සම්බන්ධයෙන් වූ සාධනීය අදහස් විවේචන අප වෙත ලබා දෙන ලෙසයි එය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කරන්නට පුළුවන්.